මෙයා කොපි කරනවා. අයිතිද ඔයා කොපි කරන්නේ? මට පොත් කියවන්න බෑ. මගේ ඇස් දෙක පේන්නේ. මම ටීචර් කෙනෙක් වෙන්න ගොඩක් කැමතියි. ජීවිතයේ කතරම් අභියෝගාත්මක වුණත් එම අභියෝග දිනන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. මේ මෙසේ කියන්නේ මම නෙවෙයි. ස්ටෙෆන් හැව්කින් කියන ALS රෝගයෙන් පිළිණු පුද්ගලයෙක්. මොහු ලෝක අධ්‍යාපනය වෙනුවෙන් විශාල සේවාවක් ඉෂ්ට කරපු පුද්ගලයෙක්. ඉතින් හිතවතුනි, ශ්‍රවණාබාධ, අක්ෂයාබාධ, ශාරීරික ආබාධ, මානසික ආබාධ මේ විවිධාකාරයේ ආබාධ සහිත පුද්ගලයන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය හිමිවන්නේ නැද්ද? නැහැ. ඔවුන්ට සාමාන්‍ය දරුවන් වගේම අධ්‍යාපනය ලැබීමේ අයිතිය හිමිවනවා. හිමි විය යුතුයි. එය අපගේ සමාජ වගකීමක්, සමාජ යුතුකමක්. මේ කාල සීමාව ඔවුන්ට අතදීමට සුදුසුම සහ අත්‍යවශ්‍යම කාලයක්. ඔබ දන්නවද? ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන ළමුන්ගෙන් 105 කියන්නේ ලක්ෂ 2.5කටත් වැඩි පිරිසක් විවිධාකාරයේ ආබාධ තත්ත්වයන් වලට පෙළෙනවා. ඔවුන්ට ඔබගේ සහයෝගය ඉතාම අවශ්‍ය කාලයක්. ඒ නිසා නව තාක්ෂණයෙන් රුකුල් වැඩසටහන් වලින් ඔවුන්ගේ මානසික ශක්තිය සංවර්ධනය කරන්න. සමාජීය වගකීම් ඉෂ්ට කරන්න. ඔවුන්ට සහයෝගය ලබා දෙන්න. ඔබගේ දෑත් දිගු කරන්න. ඔවුන්ට පිහිටක් වන්න. ඔවුන්ගේ ඒ අධ්‍යාපන මාර්ගයට සකසා ගන්න. අධ්‍යාපනය කියන්නේ මනුෂ්‍ය ජීවිතයේ ආලෝකය. ඒ තොරවන විට දරුවන්ගේ අනාගතයට අඳුරු උදාවන එක නොඅනුමානයි. එබැවින් ආබාධිත සත්ව සහිත දරුවන්ට සම්පූර්ණයෙන්ම අධ්‍යාපන අයිතිය. මේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය බොහෝ දේවල් තිබෙනවා. ඒ සඳහා ප්‍රධාන දෙයක් තමයි එකට ඉගෙනීම කියන එක. ඉන්ක්ලුසිව් එඩියුකේෂන්. අපේ අධ්‍යාපන පද්ධතියේ දරුවන් වෙනම කොටස් කිරීමට නොව එකට ගෙන ඒමයි මේ තීරම වන්නේ.
හැම දරුවෙක්ම සාමාන්‍ය හෝ විශේෂ අවශ්‍යතා ඇති එකම පන්තිය කාමරයක, එකම පාසලක, එකම පරිසරයක ඉගෙනීම. ඒ වගේම ශික්ෂණ පුහුණුව. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා කටයුතු කිරීමට ගුරු මහත්මයන්ට විශේෂ පුහුණුවක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේමයි පරිසර අනුවර්තනය. පාසල්වල රෑම්ප්, විශේෂ පුටු, විදුලි පන්ති කාමර, බ්‍රේල් ලේඛන සහ සම්පූර්ණ ප්‍රවේශ පහසුකම් තිබිය යුතුමයි. සමාජීය හා පවුල් සහාය කියන එක. දරුවන්ගේ පවුල, ගුරුවරුන් සහ මිතුරන් එකට වැඩ කළ විට එය ඔහු හෝ ඇය විශ්වාසයෙන් ඉගෙන ගැනීමට ලක් වෙනවා. තව දෙයක් තමයි නව තාක්ෂණික මෙවලම් භාවිතය. අද ලෝකයේ විවිධ තාක්ෂණික ආබාධිත දරුවන්ට අලුත් දොරටු විවර කර දීලා තියෙනවා. ශ්‍රවණ ආබාධ සහිත දරුවන් සඳහා සයින් ලැන්ග්වේජ් ඇප්ස්, දෘශ්‍ය ආබාධිත දරුවන්ට ස්ක්‍රීන් රීඩින්, මානසික හා සංවේදී ගැටලු ඇති දරුවන්ට AI based learning assistance සහ පරිගණක ක්‍රීඩා මගින් අධ්‍යාපනයේ රසවත් ඉගෙනීමේ හැකියාව තිබෙනවා. මෙවැනි තාක්ෂණික උපකරණ ඔවුන්ට ලෝකයේ සමග සමාන මට්ටමකට ගෙන ඒමට උපකාරී වෙනවා. තව දෙයක් තමයි මානසික හා සමාජීය සංවර්ධනය. ආබාධිත දරුවන්ට ශික්ෂණය පමණක් නොව මානසික සහ සමාජීය ආරක්ෂාවද අත්‍යවශ්‍යම කාරණයක්. ඔවුන්ට අනුකම්පාව, ප්‍රෝත්සාහනය සහ විශ්වාසය අවශ්‍යම දෙයක්. පරිසරයේ අන් දරුවන්ටත් ඔවුන් සමග එකට ක්‍රීඩා කිරීමට, කතා කිරීමට සහ එකිනෙකට ගරු කිරීමට ඉගෙනීමට වැදගත් සාධකයක්. රටක් ලෙස අපිට විශේෂ වගකීමක් මෙහිදී පැවරෙනවා. අපේ රටේ රාජ්‍ය ප්‍රතිපත්ති තුළ ආබාධිත දරුවන්ට විශේෂ අවධානයක් ලබා දිය යුතුමයි. අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එකට එකතුව කටයුතු කළ යුතුයි. ප්‍රාදේශීය මට්ටමින් විශේෂ අධ්‍යාපන මධ්‍යස්ථාන වැඩි දියුණු කළ යුතු වෙනවා. පොදු විශ්වවිද්‍යාලවලදී ආබාධිත සිසුන්ට පරිසර සහාය, සම්පූර්ණ ප්‍රවේශ සහිත පහසුකම් ලබා දිය යුතු වෙනවා. ආබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා රාජ්‍ය අංශයක් ලෙස රාජ්‍ය අංශයේ විය යුතු යුතුකම් බොහෝමයක් තිබෙනවා. එහිදී ප්‍රධාන දෙයක් වන්නේ අනපනත් සකස් කිරීමේදී අධ්‍යාපන ප්‍රතිපත්ති හා නීතිමය සංවර්ධනයේදී ප්‍රධාන තැනක් අධ්‍යාපනය ලබන ආබාධිත දරුවන් සඳහා ලබා දීමයි. ඒ වගේම අයවැය මුදල් වෙන් කර ගැනීම ආදී කටයුතු ඉතා විශාල වැදගත් කාරණාවන්. ඒ වගේම පාසල් තුළ ද්‍රව්‍යමය උපකාර සේම පාසල් අවසර සහ භෞතික ව්‍යුහ ගොඩනැගීම තවත් වැදගත් වෙනවා. විශේෂම කාර්යය වන්නේ මොවුන්ගේ අධ්‍යාපන සංවර්ධනයට මානව සම්පත් භාවිතය. එහිදී ගුරු පුහුණු හා විශේෂ අධ්‍යාපන නිලධාරීන් පුහුණු කිරීම, ඒ වගේම නව තාක්ෂණය උකහා ගනිමින් අධ්‍යාපනයේ සංවර්ධනයට යොමු කිරීමත්, උගන්වීමේ ක්‍රමවේද සංවර්ධනය කරමින් සාමාන්‍ය දරුවන් සේම ආබාධ සහිත දරුවන්ටත් සාමාන්‍ය ආකාරයෙන් අධ්‍යාපනය ලැබමින් සතුටින් අධ්‍යාපනය නියැලීමට අවස්ථාව ලබා දීම කර යුතුම කාරණයක් වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල තුල තවත් තෘතීක අධ්‍යාපන ආයතන තුල ඔවුන්ගේ අධ්‍යාපන නිවැරදි ආකාරයෙන් කර ගැනීම තවත් විශේෂ කටයුත්තක් වෙනවා. ඒ වගේම ක්‍රීඩාව, කලාව වාගේ කටයුතු වල යෙදීමටත් ඔවුන්ට සහයෝගය ලබා දීම තවත් විශේෂ කාරණයක්. ආබාධකමක් නොව වෙනස් හැකියාවන් ලෙස බලන්න අධ්‍යාපනයෙන් ඔවුන්ට විශ්වාසය දුන්නොත් ලෝකයම වෙනස් වෙයි.